පාටකුරුළු ටෙලිනාට නරඹන ඔයාලව ගොඩක් ආදරයෙන් මම මගේ YouTube නාලිකාවට එකතු කරගන්නවා. යාළුවනේ මේ කතාව හරිම ලස්සන ආදරන්දරයක්නේ. ඉතින් ඔන්න මේ කතාව ඉස්සරහට සිද්ධ වෙන තියෙන දේවල් ගැන තමයි මම ඔයාලට මගේ මේ වීඩියෝ වලින් අරගෙන එන්නේ. ඉතින් වෙනද වගේම ඔයා මේ කතාව බලලා ඒකට කැමති නම් ලයික් එකක් දාලා කමෙන්ට් කරන්න. ඒ වගේම channel එක subscribe කරන්න. නැතුව නම් මගේ වීඩියෝ බලන්නේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔන්න ඉතින් මේ කතාවේ හැටියට මේ වෙද්දි කෙවින් නිම්නාවි දෙපැත්තකට වෙලානේ ඉන්නේ. ඇත්තටම මේ හැම වැරද්දකටම හේතුව කෙවින්ගේ බොරුව. ඒත් ඉතින් කෙවින් මේ විදිහට බොරු කරේ නිම්නාවිට තියෙන ආදරේ හින්දානේ. ඔන්න ඒ හේතු කාරණා තියාගෙන ඉස්සරහට කතාවේදී නිම්නාවි කෙවින්ව ටිකක් දුරස් වෙනවා. ඒකට හේතුව තමයි නිම්නාවි කොහොමටවත් දැන් කෙවින්ගේ බොරුව පිළිගන්න කැමති නැති එක. ඒ වගේම තමයි කෙවින්ටත් වැඩ ගොඩාක් පැවරෙන එක. මෙන්න මේ හේතු දෙකත් එක්ක මේ දෙන්න දෙපැත්තකට වෙලා ඉන්න පටන් ගන්නවා. හැබැයි යාළුවනේ දෙපැත්තකට වෙලා ඉන්නවා කියන්නේ මේ ආදරේ මෙතනින් නවතිනවා කියන එක නම් නෙවෙයි. කෙවින්ගේ පාත් එක හදාගෙන දිගට යද්දී නිම්නාවිත් තමන්ගේ පාත්යක් හදා ගන්නවා. ඉතින් ඔන්න ඊට පස්සේ මේ දෙන්නට දෙන්න නැති වෙන බැරි කාලයක් එනවනේ. මොකද නිම්නාවි වුණත් හැමදාම එක මානසික මට්ටමින් හිතන්නේ නැහැ. මේ කතාව ඉස්සරහට යද්දී නිම්නාවි ටිකෙන් ටික ප්‍රශ්න ගැන තේරුම් ගන්න හදනවා. ඉතින් එහෙදී ඊට පස්සේ නිම්නාවෙම තේරුම් ගන්නවා කෙවින් කියන්නේ තමන්ට කොයිතරම් ආදරය කරන පුද්ගලෙක්ද කියලා. ඔය හේතුවත් එක්ක නිම්නාවි තමයි කෙවින් ගාවට යන්නේ. එතකොට නිම්නාවි කෙවින් ගාවට ගිහිල්ලා නිම්නාවි කියනවා තමන් කොච්චර වුණත් මෙච්චර කල් වෙච්ච දේවල් හැම දෙයකටම සමාව දීලා අපි ආපහු ආදරෙන් ඉමු කියලා. මොකද කෙවින් ගැන නිම්නාවි හිතාගෙන හිටපු හැම දෙයක්ම බොරුයි වුණාට ඒ හැම දෙයක්ම ඇත්තටම ආදරේ නිසා කරපු දේවල් කියලා නිම්නාවි තේරුම් ගන්නවා.